ඔන්න දැන් මැරෙන්න හදනවා ඩොලර් එක නැගලා මොකද්ද රුපියල ශක්තිමත් වෙලාලු මම බැලුවා යකෝ මොනවා හරි ටිකක් යවලද කොහෙන් හරි පිටරටකට තේ ටිකක් යවලද රබර් ටිකක් යවලද කුරුළු ටිකක් යවලද කෝපි ටිකක් යවලද මොකද්ද වෙලා තියෙන්නේ මේකේ බලනකොට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් හම්බෙලා කාට කියන්නද අප්පා නාක් හම්බෙලා දැන් බැලෙන්න සතුටු හරියට අර කාන්තාරයට දිය වැටුණා වගේ පව් රට කල්පනා කරලා ඔන්න දැන් මැරෙන්න හදනවා ඩොලර් එක නැගලා මොකද්ද රුපියල ශක්තිමත් වෙලාලු මේ වගේ ඉතින් මන් දන්නේ ඉතින් කාලෙන් කාලෙට විපක්ෂයේ ඉන්නකොට හැමෝටම මේවා විහිළු. හැබැයි ආණ්ඩුවට ආවමත් විහිළු වෙන එක තමා ඇත්තටම රටට වෙලා තියෙන හැටි. ඒක පේන්නේ නැති එක තමා ඒක පේන්නේ නැති එක මිනිසුන්ට පේන්නේ නැති එක ඊට වැඩිය ලොකු වෙන එක. මම කියන්නේ. නිකමට පොඩි වීඩියෝ එකක් දාන්න හිතුවා මොකද මේ මට ඉන්බොක්ස් ඇවිල්ලත් අපේ යාළු මිත්‍රාදීන් මේ අමතලා තිබ්බ සෑහෙන්න මේ පහුගිය දවස්වල ඩොලර් ගැන කිව්වයි කියලා. ඉතින් ඒ හින්දා මට හිතුණා නිකමට ඉතින් මට දැනෙන දේ කියන එක හොඳයි කියලා හිතුණා. මේක මේ පිළිකුලට පිළිතුරක් මන් නෙවෙයි. ඒත් ඉතින් මේ රටකට මෙහෙම වෙන්න හොඳ නැහැ කියන එක මට හිතෙනවා මේක මේ පක්ෂ විපක්ෂ හෝ දේශපාලන කතන්දරයක් නෙවෙයි. ඒත් අපි ජීවත් වෙන රට අපි හැමෝම ජීවත් වෙන රට. ඉතින් අපි ජීවත් වෙනකොට අපේ රටේ අපි යම්කිසි පුරවැසියෝ විදිහට සහ ඒ වගේම ජනතාව විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අඩුම තරමේ මේ අපේ දෙයක් අපේ ව්‍යාපාරයක් කරගෙන හෝ අපේ බිස්නස් එකක් හෝ අපේ ජොබ් එකක් හරි කරගෙන ටිකක් මේ නිවෙහැනෙල්ලේ නිදහසේ ඉන්න. ඉතින් ලෝකයේ විවිධ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඒවත් එක්කම අපේ රටටත් ඒකේ බලපෑම තියෙනවා. ඒක නැහැ කියන්න බෑ. ලෝක යුද්ධයක් පවතින වෙලාවක ඒකේ බලපෑම අපිට විතරක් නෙවෙයි අනෙක් රටවල් වලටත් තියෙනවා. ඉතින් ඒ රටවල් වලට හැබැයි ඒකේ බලපෑම මිනිසුන්ට දැනෙන මට්ටම ගැන ගත්තම අපේ රටේ කොහොම කනගාටුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. සහ මේක මේ අපේ රටේ මේ දැන් මේ සිදුවෙන දේවල් තවත් රටක මෙහෙම වෙලා තියෙනවා. තවත් මේ හරියට මැනේජ් වෙන රටක හරියට කළමනාකරණය වෙන රටක මේ වගේ දේවල් වෙලා තියෙනවා. දැන් ඕවා කතා කරන්න ඊළඟට තියෙන ප්‍රශ්නේ මේවා කතා කරාම ගොඩාක් අය මේ වෙල කියන්නේ ඔයා මේ ආර්ථික විශේෂඥයෙක්ද ආර්ථික විද්‍යාව කරලා තියෙනවා. එහෙම නෙමෙයි මේ අපි සාමාන්‍ය දැනුමෙන් කතා කරමුකෝ. දැන් පහුගිය කාලේ හොගාලා ඩොලර් එක උඩට යනවා. ඊට පස්සේ ආයෙ පල්ලහැට යනවා ඩොලර් එක. ඉතින් මේ වගේ අස්ථාවරවදී දැන් අපිට එක තැනකදී කියන්න පුළුවන් මේ රුපියල ගොඩක් දුර්වලයි කියලා. අනෙක් පැත්තේදී කියනවා රුපියල ගොඩක් වේගෙන් ශක්තිමත් වෙනවා කියලා. ඉතින් මේක දුර්වල වෙලා තියෙනෙත් එක හේතුවක්. මෙච්චර දුර්වල වෙලා තියෙන්නේ ඒ වගේම ශක්තිමත් වෙලා තියෙන්නේ මේවට හේතු තියෙනවා. ඒතර මොනවාද මේ හේතු? ඒතර මෙහෙම ඒ වගේ දෙයක් කරන්සි එකක් රටක මේ වගේ උඩට පල්ලහැට යනවද? මෙච්චර මේක වෙන්න පුළුවන් ඩිමාන්ඩ් සප්ලයි මේ වගේ ගොඩක් දේවල් තියෙනවානේ මේක ඇතුලේ. මම දන්නේ නැති ආර්ථික කරුණු ඔබතුමාලා දන්න. හරි ඒ කරුණු අනුව දැන් මේ දැනුවත් කරලා තියෙන මේ රැවටෙන්න එපා කියලා දාලා තියෙන. ඉතින් මේකට දාලා තියෙන කමෙන්ට්ස් ටික දැක්කම මේක මම කියන සාමාන්‍ය මිනිසුන්ට මේක දැනෙන හැටි. ආර්ථික විශේෂඥයෝ ඉන්නේ නැහැ මේකට කමෙන්ට් කරන්න. ආර්ථික විශේෂඥයෝ ඉන්නේ නැහැ. සාමාන්‍ය දෙනමට තමන්ගේ රටේ බැංකුව වගේ ආයතන ගැන දැනන හැටි ගත්තම මේ විදිහට වෙන්න හොඳ නැහැ කියන එක හිතන හින්දායි මම කියන්නේ. එහෙම හිතලා මම පොඩ්ඩක් පල්ලයට යනකොට බෝල් එකේ මම තව අපූර්ව දෙයක් දැක්ක. ඇත්තටම මේ ගොඩාක් දේවල් වලට මේ උත්තර විදිහට හෝ අපි නැත්නම් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද ඒගොල්ලොම මේ ආණ්ඩුකරණය කරන අයම මේ ගැන පැහැදිලි කිරීම විවිධ අවස්ථාවල කරලා තියෙනවා. ඉතින් ඒව තමයි මේ හාස්‍යයට ලක් වෙන්නේ. එතකොට දැන් ආණ්ඩුවක් හාස්‍යයට ලක් වෙන එක කමක් නැහැ කියමුකෝ. ඒකත් හොඳ නැහැ. ඒකත් කමක් නැහැ කියමුකෝ. එතකොට ආණ්ඩුව විතරක් නෙමෙයි ආයතන පව හාස්‍යයට ලක් වෙනවා නම් මේ විදිහට ඇත්තටම මේක ගැන මීට වැඩිය මේ කතා කරන්නේ අපේ රටේ ආර්ථිකය ගැන. රටේ ආර්ථිකය කියලා කියන්නේ අවසානයේ ජනතාවගේ ආර්ථිකය. ජනතාවගේ ආර්ථිකය තමයි ජනතාවගේ ජීවන තත්ත්වයට හේතු වෙන්නේ. මේවා ගැන මීට වැඩිය සංවේදී වුණොත් හොඳයි. මේ මාධ්‍ය උනත් මේ මාධ්‍ය සංදර්ශන කරන්න කලින් මේ මාධ්‍ය ඔක්කොගෙම මේ මීඩියා හිප්නොසිස් නැත්තම් මේ මාධ්‍ය මෝහණය තියෙනවා. Tamanට කැමති පැත්තට Tamanගේ පරිශීලකයෝ පාඨකයෝ මෝහණය කළා දානවා. අහන්න කැමති දේ කියනවා. ඒක මගින් ජනප්‍රියතාවය පවත්වා ගන්න. හැබැයි එහෙම නෙමෙයි සත්‍ය වාර්තා කරන channels අපිට ඕන. එහෙම channels නැති තරම් අද වෙද්දි එක channel එකක් ආණ්ඩුව පැත්තට කතා කරනවා, තව channel එකක් විපක්ෂයේ පැත්තට කතා කරනවා. දෙකම බලලා දෙකෙන් බෙදලා ගත්තත් අපිට ඇත්ත හොයාගන්න බෑ. ඉතින් ඒ හින්දා මේවා හරියට වාර්තා කරන්න කියන එක පුංචි ඉල්ලීමක් මං කරා කියලා වැඩක් නැහැ කියලා මම දන්නවා. මේ ආණ්ඩුවෙනුත් මම කිසිම ඉල්ලීමක් කරන්නේ නැහැ. මොකද අපිට පුළුවන් දේවල් වලින් අපි දායක වෙන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. හැබැයි ඒ තැන්වලදී ආණ්ඩුව හැසිරුණ හැටි අපි හොඳටම දන්නවා.
ස්වේච්ඡාවෙන් රුපියලක්වත් බලාපොරොත්තු නොවි පුළුවන් විෂයන් වලදී මේ සහයෝගය දෙන්නම් කියලා විවිධ අවස්ථාවල මට දුරකථන ඇමතුම් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඉතින් අහනවා මේ කෝසස් ගැන එක එක විදියට අහලා අවසානයේ කියනවා මම මේ ඩිරෙක්ටර් මම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් මම මේ අග්‍රාමාත්‍යතුමියගේ මේ ලේකම් කාර්යාලයෙන් ඔය වගේ එක එක දේවල් කියනවා. ඉතින් මේ වගේ වටෙන් යන්න එපා. මේ කෙලින් අපි කතා කරලා උදව් කරන්න ඇහුවම ඒ වෙලාවට ඒක බාර ගන්න පුළුවන් නම් ඒක බාර ගන්න බැරි නම් ඒක අඩු ගන්න ප්‍රතික්ෂේප කළා හරි මේ මේල් එකක් දැම්මම රිප්ලයි එකක්වත් දෙන්න දන්නේ නැති අය ඉන්නේ මේල් එකක් ප්‍රොපෝසල් ඒ වගේ. ඉතින් මේ වගේ අපි සහයෝගය ස්වේච්ඡාවෙන් මේ ආණ්ඩුවක් කට ඡන්දෙ දීලා පත් කරගෙන නෙමෙයි ස්වේච්ඡාවෙන් දෙන්න හදද්දි මෙච්චර මිනිස්සු සහයෝගය දුන්න ආණ්ඩුවක් මම නම් දැකලා නැහැ. ස්වේච්ඡාවෙන් මිනිස්සු ආවේ. ස්වේච්ඡාවෙන් මිනිස්සු ආවේ සහයෝගය දෙන්න. හැබැයි ඒක තනි කර විහිළුවක් කරගෙන කොමඩි එකක් කරගෙන රටත් කොමඩි එකක් කරලා ආයතනත් කොමඩි එකක් කරන එක ඇත්තටම මම හිතන්නේ නැහැ හොඳ දෙයක් කියලා. ඉතින් මේක සමහර විට යම් කිසි කන්ෆියුෂන් එකක් හින්දා වෙන්නේ නැති මේ මම හිතන්නේ හිතාමතා කවුරුත් මෙහෙම කරනවා කියලා. හැබැයි යම් කිසි ගැටලුවක් තියෙනවා මේක අපිට පේනවා යම් කිසි ගැටලුවක් තියෙනවා. මොකද අපිට මේ දැනෙන පේන දේවල් වල අවුලක් තේරෙන නිසායි කතා කරන්නේ. ඉතින් මේවා සුද්ධ කරන්න ඕන නැහැ කියන එක මම හිතනවා. මේ දේවල් ගැන අපිට උත්තර දෙන්න ඕන නැහැ. ඒත් මේ දේවල් වලින් රටේ මිනිස්සු තැලෙනවා. රටේ මිනිස්සු පීඩනයටපත් වෙනවා. රටේ මිනිස්සු ව්‍යාපාරිකයෝ සහ ව්‍යාපාරිකයෝ පීඩනයටපත් වෙනවා කියන අවසානයේ ජනතාවත් පීඩනයටපත් වෙනවා. මොකද ආයෝජකයෝ ව්‍යාපාරිකයෝ ඒ ඩොලරයට 90ක් නැතිකොට උඩට පල්ලයට යනකොට කොහොමද ඒගොල්ලෝ ගෙන්නන දෙයක් විකුණන්නේ? ඒ වගේ ප්‍රශ්නයක්. සමහරට අධික ලාභ ලැබෙන්න පුළුවන්, සමහරට අධික පාඩු වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් නිසා යම්කිසි දෙයක් වෙන්න පුළුවන්. ඒක වෙන ක්‍රමානුකූල විදිහක් තියෙනවා. මේක නම් මහා විහිළුවක්. මේ තේරෙන විදිහට ඉතින් බණින කට්ටිය බණින්න කමන්නේ නැහැ. මේක ගැන මම හිතන්නේ පැහැදිලි කිරීමකුත් මම කරනවට වැඩිය පැහැදිලි කිරීමක් කරලා තිබ්බා. මම දැක්ක මේ පහුගිය කාලේ පැහැදිලි කිරීමක් කරලා තිබ්බා අපේ සහෝදර. ඒක ඉතින් මේ තියෙන එක මේ මම දාන්නම් බලන්න ඔබට අහන්නත් පුළුවන් වෙයි.